welcome back to my YouTube channel. අපි අද පොඩ්ඩක් එළියට walk එකක් යනවා. මේ දැන් හවස වෙලා තියෙන්නේ 5:30 විතර වෙලා. ඉතින් අපි හිතුවා ඔයාලත් මේ walk එක එකන් යන්න. අපි ඉන්න පැත්තේ කොහොමද වටපිටාව කියලා පෙන්නන්න. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි දැන් අපි අද මේ එළියට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ පැත්තේ තියෙන පාරක් මේක ගොඩක් කාලයකට හදලා තිබුණ නැහැ. නමුත් දැන් නම් ගොඩක් වැඩ ඉවර වෙලා තියෙනවා. ඉතින් මේ පැත්තේ ලස්සන වැටක් ගහලා තියෙනවා. ඒ වැට ඊට පස්සේ භාගයක් පාට කරලා තියෙනවා. වින්ටර් එක නිසා ටිකක් සීතලයි. ඉතින් අපි පොඩ්ඩක් ජැකට් එකක් වගේ දාගෙන තමයි මේ පැත්තට ආවේ. ඉතින් මේ තියෙන්නේ අපේ පරිසරේ. ඉතින් අතන චාමිකත් අර පැත්තට යනවා. ඉතින් ගොඩක් මේ පැත්තේ ගස්වල කොළ එහෙම හැල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ගස්වල කොළ ඔක්කොම හැලිලා තියෙන්නේ. මැරිලා වගේ තමයි පේන්නේ. හැබැයි මේ වින්ටර් එක හින්දා තමයි එහෙම වෙලා තියෙන්නේ. ආපහු වින්ටර් එක ඉවරුනාම මේවා ලස්සනට කොළ පාට කොළ ඇවිල්ලා ආයෙ හැදෙනවා. දැන් නම් හොඳටම ඔක්කොම කොළ හැරිලා දුමුරු පාට වෙලා තමයි තියෙන්නේ. මෙතන සපත්තුත් එල්ලලා දාලා තියෙනවා මේ කම්බියේ. අපි හේතුවක් නම් දන්නේ නැහැ. නමුත් මේ විදිහට ලයිට් වලකේ සපත්තු වගේක් නම් එල්ලලා තියෙන බව තමයි පේන්නේ. ඔයාලට පේනවා ඇති දැන් ඉර බහලා යන හින්දා හවස දම් පාරට තමයි පේන්නේ. දම් කහ වගේ මික්ස් වෙච්ච පාටක් තමයි පේන්නේ. ලස්සනයි. එච්චර ලොකු හීතලක් නෑ වගේ නේද? ඒ කියන්නේ දරා ගන්න බැරි තරම් හීතලක් නැහැ. සෙල්සියස් මේ වෙලාවේ 14ක් වගේ තියෙන්නේ. හරි ඉතින් මේ අපේ පාර අවුරුදු 1කමාරක් විතර කැල්ල තිබ්බේ. අපි ආපු දවසේ නම් මේ කැල්ල තිබ්බේ. දැන් නම් ටික ටික හදාගෙන යනවා. ඊට අමතරව දැන් මෙතන මේ කට්ටිය සයිඩ් ඩෝක් ටික වහලා ඊට පස්සේ එක අන්තර ගෙනල්ලා තියෙනවා. අතන ඩෝසරේකුත් තියෙනවා. ඉතින් අපි මෙතනින් හැරලා පාක්කයක් තියෙනවා අර පැත්තේ. ඒ පැත්තට තමයි මේ යන්නේ. මේ හැම ගහකම කොළ හැල්ලා. ඉතින් හතු විතරයි ඉතුරුලා තියෙන්නේ. ඇත්තටම දැක්කොත් ඉතින් මැරලා කියලා වගේ තමයි හිතෙන්නේ. නමුත් මේ වින්ටර් එකට තමයි මේ කොළ ඔක්කොම හැල්ලා තියෙන්නේ. දැන් වින්ටර් එක ඉවරුනත් එක්කම ටික ටික මේවයි දලු දාලා එන්න පටන් ගන්නවා. හරි අපි දැන් මහපාරක් ගාවට තමයි ඇවිල්ලා ඉන්නේ. මෙතනින් අපි හැරිලා පාක් එක පැත්තට යන්න තමයි හදන්නේ. ඉතින් අද ඊරිද හවස. නමුත් හෙට මේ සඳ නිමාඩුවක් තියෙන හින්දා මම හිතන්නේ කට්ටිය තාම එච්චර නෑ. නමුත් වාහන ටිකක් තියෙනවා. ඒකයි ඔයාලට පේන්නේ මේ වාහන හෙට මෙහෙට යනවා. නිකන් කොළඹ පාරාගේ තමයි. මේ හරිය ටිකක් ඔය රෙස්ටොරන්ට් ඒ වගේ කඩ තමයි මේ හැදෙන්න තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. මං හිතන්නේ රොකට් එකක්ද කොහෙද එකක් යනවා. නිකන් වල්ගතරුවක් වගේ එකක් පේනවද කියලා හරියටම කියන්න බෑ. හැබැයි නිකන් යම් කිසි දෙයක් ගොඩක් දහනය කරගෙන යනවා වගේ තමයි පේන්නේ. රොකට් එකක් වෙන්නත් පුළුවන්. ලස්සනයි ඇත්තටම.
මේ තියෙන්නේ අපි යන්න හදන පාක් එක. පාක් එක ගාවට හැట్లా තියෙන්නේ. ඉතින් අපි පාක් එක පැත්තට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේ මෙතන තමයි පාක් එක එන්ට්‍රන්ස් එක. මෙතන netball, volleyball, මොකක්ද? basketball නේ. basketball court එකකුත් තියෙනවා. basketball සෙල්ලම් කරන්නත් පුළුවන්. තව මෙතන පුංචි ළමයින්ට සෙල්ලම් කරන්න තැනකුත් තියෙනවා. උන්චිලි වදින්නත් පුළුවන්. මෙතන උන්චිලි වදින්න තියෙනවා. අපිටත් වදින්න පුළුවන් ඇති කියලා හිතනවා. අපි පොඩි චිත්‍රයකුත් මෙතන ඉඳන් අඳින්න හදන්නේ. මං පොත අරගෙන ආවා. අපි බලමු චිත්‍රය සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් පාඩ කරන්න අදහසක් නෑ. ඒ වුණාට ටිකක් පාඩ කරනවා මෙතන ඉඳලා. පාඩට තා පෙන්වන්න දෙයක්ත් තියෙනවා. මේ එහා පැත්තේ තියෙනවා මෙතන මේ අපේ ෆයර් ඩිපාර්ට්මන්ට් එක. හරිද? මේ පැත්තේ ෆයර් ඩිපාර්ට්මන්ට් එක තමයි මේ පැත්තේ තියෙන්නේ. කට්ටිය මොනවද මන් දන්නේ නැහැ. වාහනයක් ඔන් කරලා තියෙනවා ලයිට් පත් වෙන්නේ. වතුර ටිකකුත් දාගන්නවා. මේක පාඩ කරන්න. මේ තියෙන්නේ මම කලින් ඇඳපු චිත්‍රයක්. මම දැන් චිත්‍රය පාඩ කරන්න පටන් ගත්තා. මම ඉස්සෙල්ලා රතු පාට ටිකක් ගෑවා. මම දැන් මේ ආච් එක හරියට පාඩ කරන්න තමයි යන්නේ. දුඹුරු කළු වගේ පාඩවල් ටිකක් මික්ස් කරලා ගාන්න තමයි ඉන්නේ. මේ වගේ ගොඩක් ලා පාටකින් තමයි ඉස්සෙල්ලම පටන් ගන්නෙ.
මේ අඳින චිත්‍රයේ මේ තීම් එක මොකද්ද ජාමිකා? එහෙම විශේෂ තීම් එකකට නෙමෙයි අඳින්නේ. ඉතින් නිකන් නේචර් එක වගේ තමයි. පොඩි ආචයකුත් තියෙනවා. නිකන් හිස්ටොරිකල් වැලියු එකක් තියෙන බිල්ඩින් එකක සීන් එකක් වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. දැන් ටිකක් විතර පාඩ කරා. දැන් ගොඩක් රෑ වෙලා හින්දා අපි ආපහු යන්න තමයි හදන්නේ. ඉතුරු ටික ගෙදර ගිහිල්ලා පාඩ කරනවා. හරි අපි දැන් ආපහු යන්න බඩු ටික පැක් කරගන්න ගමන් ඉන්නේ. මම මේ චිත්‍රය ඉතුරු ටික කම්ප්ලීට් කරලා මගේ අනිත් තව channel එකක් තියෙනවා. ඒක තමයි මගේ ආර්ට් වර්ක් එක මම පබ්ලිෂ් කරන්නේ. ඔයාලට මේ channel එකේ නම තමයි Neko Artist. මම මේ channel එකේ link එක මේ වීඩියෝ එකේ description box එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් මේ චිත්‍රය කම්ප්ලීට් කරන් පස්සේ බලන්න. ඒ වීඩියෝ එකේ මම චිත්‍රය අඳින හැටිත් වීඩියෝ එක දානවා. ඔයාලට ඒ වීඩියෝ එකත් enjoy කරන්න පුළුවන්. අපි දැන් ගෙදර යන ගමන් ඉන්නේ. කලින් ඉර බහැර යනකොට දම් පාටට පෙනුන එක දැන් තැඹිලි පාටට පේනවා. ලස්සනයි. සීතලයි. පොඩි උලම් පාරකුත් තියෙනවා. ඒකින්ද සීතල වැඩියෙන් දැනෙනවා. හෙට නිවාඩු එක නම් ලොකු දෙයක් අපිට මේ නැත්තම් මම හිතන් හිටියේ හෙටත් මට වැඩ තියෙනවා කියලා. ඉතින් හෙට නිවාඩුයි කියලා දැනගත්තට පස්සේ ඔක්කොම ප්ලෑන් ටික වෙනස් වුණා. ඉතින් හොඳයි කියලා හිතනවා. මේ ප්‍රමාණයෙන් සීතල තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මීට වැඩි වෙනවා නම් ඕන වැඩි සීතලට කැමති නැහැ. හැබැයි කියන්න ඕනේ මේ ජපානට සාපේක්ෂව නම් මෙහෙ එච්චරම සීතල නැහැ. ඉතින් රත් වෙන කාලේ හොඳටම රත් වෙනවා. සීතල කාලේ තාම කෙටි. ඉතින් අපි ඉන්න පැත්තේ ටෙක්සස් වල. ඉතින් මේ පැත්තේ ඉතින්
කියනවා නම් මේ පොදු ප්‍රවාහනය කියන එක ටිකක් අඩුයි. හැමෝටම තමන්ගේ පෞද්ගලික වාහන තියෙනවා. ඉතින් මේ වාහනයක් නැති කෙනෙක් නැති තරම් ඉතින් වාහනයක් තියෙනවා නම් තමයි මෙහි මිනිස්සුන්ට ඉතින් මෙයාලගේ වැඩ රේසින් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකයි මේ හැමෝම කාර් වල යන්නේ. ඉතින් වෙන රටවල් වල වගේ පොදු ප්‍රවාහනේ කියලා එකක් නැහැ. ඉතින් හයිවේ තියෙනවා. ඉතින් තෙල් තියෙන හින්දා ඉතින් මේ ඉතින් ඒ විදිහට තමයි හැඩ ගැහිලා තියෙන්නේ. හරි අපි දැන් ගෙදර කිට්ටුවටම වගේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකත් එක්ක හම් වෙනකන් ගිහින් එන්න. සුබ දවසක්.